අපි සාමාන්‍යයෙන් හිතන්නේ ජීවිතේ වෙනස් වෙන එක පියවරෙන් පියවර වෙන්න ඕනේ කියලා. නමුත් ක්වොන්ටම් ෆිසික්ස් කියන විද්‍යාත්මක ශ්‍රේෂ්ඨය අපිට කියන දෙයක් තියෙනවා. ක්වොන්ටම් ලීප්. ක්වොන්ටම් ලීප් කියන්නේ මොකක්ද? ක්වොන්ටම් ලීප් කියන්නේ පියවරෙන් පියවර නැතුව එක මොහොතක සිදුවන විශාල වෙනස් වීමක් ගැන. ක්වොන්ටම් ෆිසික්ස් කියනවා ජීවිතයේ එක තත්ත්වයක සිට තවත් තත්ත්වයකට අතරමැදි පියවරයන්ගෙන් තොරවම පනින පිම්මක් පිළිබඳ. ඒ කියන්නේ ඔයා අද ඉන්න තත්ත්වයේ ඉඳලා ඔයා ආස කරන තත්ත්වයකට පියවරෙන් පියවර යන්නේ නැතුව එක පාර පිම්මක් පනිනවා කියලා. මේක හරිම අතාත්වික අමුතු කතාවක්. හැබැයි හරියට තේරුම් ගත්තොත් පිස්සු හැදෙන කතාවක්. මේකෙන් ඇත්තටම කියන්නේ අනාගතයේ ඔයා ඉන්න කැමති තැන වර්තමානයේ මේ මොහොත තුල ගත කරන්න කියලා. මේක කොහොමද ජීවිතයට ඇප්ලයි කරන්නේ? ස්ටෙප් බයි ස්ටෙප් බලමු. ඔයා නිතරම මට බැහැ, මම මේ තත්ත්වයට සුදුසු නැහැ, තව කාලයක් ගන්නවා කියලා හිතනවා නම් ඔයා හිතගෙන ඉන්නේ පරණ රියැලිටි එකක. ක්වොන්ටම් ලීප් එකක් වෙන්නේ ඔයා මනසින්ම නව රියැලිටි එකක් ඇක්සෙප්ට් කරද්දී. ස්ටෙප් 1. Identity change. මම කවුද කියන එක වෙනස් කරන්න. ක්වොන්ටම් ලීප් එක පටන් ගන්නේ මට කවුරු වෙන්න ඕනේද කියන එකෙන් නෙවෙයි. මම කවුද කියන එකෙන්. උදාහරණයක් විදිහට මට සක්සස්ෆුල් වෙන්න ඕන කියලා ඔයා හිතනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඔයා හිතන්න ඕනේ මම සක්සස්ෆුල් කෙනෙක් කියලා. මනසට නව ඩෙන්ටිටි එකක් දෙන එක තමයි පළවෙනි ක්වොන්ටම් ජම්ප් එක. ස්ටෙප් 2. ඉමෝෂන් සිග්නල්. ක්වොන්ටම් ෆිසික්ස් අනුව හැම දෙයක්ම එනර්ජි. ඔයාට ලැබෙන්න ඕන දේ ගැන දැනටමත් ලැබුණා වගේ හැඟීමක් හිත ඇතුලේ ජෙනරේට් කරොත් ඒ ඉමෝෂන් එක සිග්නල් එකක් විදිහට යුනිවර්ස් එකට යනවා. ඔයාගේ ජීවිතේ තිබුණ fear, doubt, lack ඒ වගේ පරණ සිග්නල් අයින් කරලා gratitude, certain, calm වගේ නව සිග්නල් යුනිවර්ස් එකට ඔයා දෙන්න ඕනේ. Step 3. Action without waiting. ක්වොන්ටම් ලීප් එක කියන්නේ මොන දවසක හරි කියන එක නෙවෙයි. දැනටමත් එතන ඉන්න කෙනෙක් වගේ ඇක්ට් කරන එක. කතා කරන විදිය, තීරණ ගන්න විදිය, ඔයාගේ බවුන්ඩරිස් මේවා වෙනස් වෙනකොට රියැලිටි එකත් අලයින් වෙනවා. වැදගත්ම දේ ක්වොන්ටම් ලීප් එකක් කියන්නේ මැජික් එකක් නෙවෙයි. විශ්ෆුල් තින්කින් එකක් නෙවෙයි. මයින්ඩ්සෙට්, ඉමෝෂන්, ඇක්ෂන් එක මොහොතක අලයින් වුණාම ජීවිතේ ට්‍රැජෙක්ටරි එක වෙනස් වෙන එක. පවර්ෆුල්ම දේ ඔයා හිතන මොහොතේ නෙවෙයි, ඔයා ගැන හිතන විදිය වෙනස් කරන මොහොතේ ක්වොන්ටම් ලීප් එක පටන් ගන්නවා. ඉතින් ඔයාගේ අරමුණට යන ගමන තවත් ශක්තිමත් කරගන්න මේ වගේ වීඩියෝස් තවත් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න.